Siri FM. What the roll? Macam kukul narendriyanani. Gandharwa සුරමයානනි. අද පුරෝහිතයා නමෝ විත්තියම්ම කුණු වෙන්න බීලා. මේකට මාවයි කුකුලවයි මාරුණා කියන්නේ ඔරේම මන්දන් වෙලානේ. මචං කුකු මචං සුරා මං උඹලට බඩක් ගෙනාවා. අන්නේයි හපොයි පුරෝහිතයා මොන වෙයි මේ බත්තර කොල එක ගුලි කරගෙන ඇවිල්ලා තියන්නේ ඕන්. the cake මොකක්? the cake දකෙක්? අනහරි බෝල. ඔය ගොමතලියක් වගේ ඔතාගෙන ඇවිත් තියෙන්නේ දකෙක්ද? මේවා ඇවිල්ලා මං උඹලා වෙනුවෙන් මොකක්? ඔබලා වෙනුවෙන් ඔබතුමන්ලා වෙනුවෙන් ඇතිවෙච්ච සහෝදර ප්‍රේමය නිමිති කොටගෙන අරගෙන ආපු happy birthday to you cake. Happy birthday to you cake? Yes, today is my happy birthday අන්නේ අයියෝ. ඒක තමා කනේ වැලි ගෑවෙන්න මේක බීලා තියන්නේ ඕන්. අපේ අප්පෝ මෙහෙම බීමක් ගාන්ධාර කුකුලෝ. එමයි. මේකට පේරකොළ ටිකක් කොටලා පොහාන් අන්නර කසල සෝදකයට කියලා. පේරකොළ ඉස්මට බඩු වහිනවා අන්නේ අයි. මට පුළුවන් නම් තව වීදුරු දෙකක් දීපල්ලකෝ. without sandy අන්නේම යාඩු වුණාම. කුකුලෝ ගම් ඔන්න අතර තියෙන මගුල් මගුල් කඩුවද? මගුල් කඩුව නෙමෙයි බල ගම් ඔය මගුල් දොරපොල්ල මෙහාට. මේකගේ වෙරි බස්සන්න. මේ දොරපොල්ල. sorry මේ මංගල දොරපොල්ල. අනේ අම්මෝ කින්නම් ගන්න එපා. තුරන්නරෙන්ද්‍රයනේ නිසිදලව ඒක අයියෝ. ඒක. වට දොරපොල්ල දැක්ක ගමන් වෙරි බැස්සා නේද? වෙරි බහින්න නැතුව ඔබතුමා ඕක අතට ගත්තට පස්සේ ගහලමනේ පස්ස බලන්නේ ඔන්න ඕකනේ කේස් එක. ආයේ ඉතින් 100ක් අතක් තියෙන මිනිහෙක් වගේ ඔබතුමා තනිකර වඳුරට ගැලිපිය හුණා වගේ. ඕකනේ කේස් එක. මොකද්ද බල කිව්වේ? දැන් කවුද වඳුරා? කිව්වෙත් කැමති නම් ඔය දොරපොල්ලෙන් මට ගහලා වඳුර වෙන්න. එහෙම නැත්නම් ඕක පැත්තකින් තියලා හොඳ මිනිහා වෙන්න. ඔන්න බලහංග කුකුලෝ. මේ බොල හිවල් පුරෝහිතයෝ. එහෙමයි. තමන්ගේ උපන් දිනේය කියලා මෙතන රාජකාරි වෙලාවේ කරටි කැඩෙන්න බීලා හරියනවද? හරියන්නේ. ඒක මටත් තේරෙනවා. මෙතන බීලා හරියන්නේ. මේක මා හිඟන සමාජයක් අප්පා. මොකෝ මුන් බොන්න ගන්න දන්නේ නැක්කේ? මොකක්? බොල මම කිව්වේ මේ උත්තරීතර තැන හැතිරෙන්න හොඳද බීලා? ඒක තමයි මම කිව්වේ. මේක වෙලිකාරියෙකුටවත් හොඳ තැනක් නෙමෙයි. මීට වඩා කාණු පල්ල සැපයි. අඩු ගානේ සුන් එකේ හරියවිත් කටලෙව ගන්නවනේ. මේකනම් මේ සම්මජ්ජාතිය හදන්න පුළුවන් එකෙක් නෙමෙයි කුකුලෝ. එමයි. උඹත් එක්ක ඉන්න නම් ඉතින් මමත් බොන්න ඕනේ ඒකයි තියරි එක. නහරි. මොකක්? උඹලත් බොන්න ඕනේ ඒකයි තියරි එක. ඒක හරි. අම්මපා මට මේ ආවා. දැන් අද බොගේ උපන් දිනේ නම් ගෙදර උන්දත් එක්ක ආගම ධර්මය අදහන්න එහෙම ගියාද කියලා? නෑ යන්න ඕන කමක් උනේ නෑ. ආගම ධර්මය උදේ එළි වෙනකොට අපේ ගෙදර ආවා. මොකක්? ඒ කිව්වේ අපේ වයිෆ් ගේ මහජෝඩුව අද උදේ ගෙදර ආවා. ආගම ධර්මය කියන්නේ බොගේ නන්දමාමටද බං? මෙහා ඒ දෙන්නගේ ෂෙඩියුල් වලින් මෙහාට මට යන්න බෑ. සම්පූර්ණයෙන් මාව පාලනය කරන දෘශ්‍යමාන හස්තය නන්දමාමනි. sorry. හස්තේ නෙමෙයි හස්ත 4. එතන 4ක් තියෙනවනේ ඒකයි. sorry. ඒ කියන්නේ ආගම ධර්මයටත් ඉහළින් තමුන්ගේ නන්දමාම ඉන්නවා. නැත්තම් ඔබතුමා ඉතින් ඕවා දන්නේ එකක් ඇයි? කොහෙද ඉතින් ඕවා දැනගන්න ඔබතුමා? කසාද බඳලා තියෙන එකක් ඇයි? මොකද මම කසාද බඳලා නැත්තේ? කොහෙ බඳලාද? ඔය කෙහෙම්මල් අන්ලිමිටඩ් තප්පුරයක් තියාගෙන කොහෙද තනි වයිෆ් කෙනෙක්ගේ මානව හැසිරීම රටාව අධ්‍යයනය කරන්නේ? පෞල් සංස්ථාවේ ඒ අභ්‍යන්තරේ තේරුම් ගන්නේ කොහොමද? නන්දමාමව තේරුම් ගන්නේ කොහොමද? ඔය මොකද්ද ඔය තප්පුරේ? ඔය ඇවිල්ලා තොග කඩයක් කරනවා වගේ වැඩන්නේ නරින්ද්‍රයන්නි. සිල්ලරට පෞල් කාලා බලන්න ඕනේ නේ රාගී. අන්නේ ඒ සබ්ජෙක්ට් එක ගැන අපි ටිකක් කතා කරමුද පුරෝහිත? මොකද්ද මේ සාමකාමී විවාහ දිවිය ගැනද? ඔව්. එහෙනම් ඉතින් ටිකක් දීලා තමා කතා කරන්න වෙන්නේ. එක අතකට බෝ ඔය කියන පෞල් සංස්ථා පනත ගැන එහෙමයි කතා කරන්න වෙන්නේ බීලම තමයි. අනහයි. සිහි බුද්ධියක් ඇති මිනිහෙකුට සමාදානෙන් පෞල් කන්න බෑනේ සාමාන්‍යයෙන්. අන්න තේරුණා. පුරෝහිත. එහෙමයි. දැන් ඔය අපි පත් කරලා ඉන්න පෞල් උපදේශකවරුන්ට සෑහෙන රාජකාරිය ඇතිනේ ඔය විදියට බැලුවාම. එයාලා කොහේ රාජකාරිය කරන්නද? අරෝ හුඟක් පෞල් උපදේශකලගේ වයිෆ්ලා දාලා යන්න ගිහිල්ලා
ඉතින් යාලා ඉන්නේ පෙළකඩිච්ච ටාසන්ල වගේ. එහෙමද? අම්මපා. එහෙමනම් මීට පස්සේ පවුල් ආරවුල් උපදේශක පත්වීමක් දෙනකොට මූලික සුදුසුකම හැටියට 4 වතාවක්වත් කහාද බැඳපු හාදයින්ට මුල් තැන දෙනවා හොඳයි. ඔය ඒක හරියටම හරි. එක්ස්පීරියන්ස් වැඩි මිනිහට ඕන පවුල් උපදේශනයක් කරන්න දෙන්න. මේ ඈබම් පුරෝහිත. එහෙමයි. දැන් ඔය අපි පත් කරපු පවුල් වියවුල් උපදේශකලගේ වයිෆ්ලා මොකෝ උන්දලව දාලා ගිහින් තියෙන්නේ. අපේ ගමේ පවුල් උපදේශකයාගේ පවුල නම් මිනිහා අත්හැරලා ගියේ මේකයි හේතුව. මොකද හේතුව? ඔන්න ගමේ ගෑණියෙකුයි මිනිහෙකුයි රණ්ඩු වෙලා ගෑණි එනවා කියමුකෝ පවුල් උපදේශක හම්බ වෙන්න. ඔව්. ඒ ආපුවාම අපේ ගමේ කා මොකද කරන්නේ? ෂේත්තම කලින් අරේන ගෑනු කෙනත් එක්ක යාළු වෙනවා. ඉතින් බං ඒකෙන් වෙන්නේ ඒ පවුලේ ආරවුල තව වැඩි දියුණු වෙන එකනේ. ඒක තමයි බම්බට කියන්නේ. ඈ? ඉන්නකෝ ඒක තමයි ඔබතුමාට ඔය කියන්නේ. එතකොට පවුල් උපදේශකයාගේ පවුලට ඕක ආරංචි වුණාම ඊ ගෑණි පවුල් උපදේශකයව දාලා යනවා. අංගියසේ අර උපදේශ ගන්නාපු කෙනා පවුල් උපදේශකයාගේ ගෙදර පදිංචි වෙනවා. ඊට පස්සේ ආයේ උපදේශනයක් ගන්න එන ගෑනු කෙනා එක්ක අරක ආයේ අල්ලුනහම අර හිටපු ගෑණි ආයේ යන්න යනවා. ඔය තීරෙන්නේ ඔබට හරකට වගේ. නෑ ඔබතුමාට ඔය තේරුණේ? ඕකට අපේ ගමේ පවුල් උපදේශකයා කියන්නේ විසෙන් විස නසනවා කියලා. ඒ කියන්නේ පරණ එක බන්නන්න අලුත් එකක් ගේනවා. ඒකට අපි එක විසක් මදිවට රටේ ඉන්න තරම් විස ටික මාලිගාවේ දාගෙන එකෙක්කා පහු යන්නේ. එකෙක්කා පහු යන්නේ. මේක විස බීජ ගුහාවක්. යකෝ බූරුවට මාර විදියට තේරෙනවනි. නේ නරේන්ද්‍රයානනි. නරකද ඔබතුමාගේ ඔය අන්ලිමිටඩ් තප්පුරේ විසුරුවා හැදියොත්? විසුරුවා හරින්ද? එහෙමයි. තමුන් හිතනවාද පුරෝහිත මේ ඇන්ටිලා ටික විසිරෝලා සමාජගත කොළොත් ඔය සූකිරි කටවල් ටික වහන් ඉඳීය කියලා. මාලිගාවේ තියෙන සේරෝම රහස් ටික එළියට දෙයි නිකන් අස්වාන් වේල්ලේ බැම්ම කැඩුවා වගේ. ඉතින් අපි ඕකට මෙහෙම කරමු. මොකද මෙහෙම? අපේ ඔය ඉන්න මාලිගාවේ සේවකයන්ට එක එක්කෙනා කසාද බන්දර දෙමු. දැන් ඔය ඔබතුමා මට කරගැස්සුවෙත් ඔබතුමාගේ දේවියක් වනේ. ඉතින් ඔය ඉන්නේ අසගේද? ඔව් ඒකත් ඇත්ත. ගමේ සම්පත් පිටට යන්න නොදී ගමේම රඳව ගන්න එක කොච්චර හොඳද? ආපොයෝ ගමේ සම්පත් කිව්වට වැඩි හරියක් මේක ඉන්නේ ගමේ හූනියක්. කතා දේවියෝ කියපන්. දේවියෝ තමයි. ඔබතුමා ඒවට වැදගත් ලේබල් අලවන්න try කරාට ඒව මෙලෝචාරයක් නෑ. ඔය මොකද්ද මගේ කේන්දරේ හොඳකමට හොඳ එකක් තිබිලා මට අහුණා. නැත්තම් මාත් ඉවරයි. ඇත්තටම පුරෝහිත උඹට අවුච්ච එක හොඳයිද බං? මෙහා මොනවද මේ කියන්නේ? ඔය එක දේවියක් නෑ මගේ දේවි තරම්. නැත්තම් නිකන් මං ඒකට මූ දේවි කියලා කියන්නේ. ආවම් පුරෝහිත. එහෙමයි. ඕවා මෙතන හිටපු කුකුල් පණියා. මං හිතන්නේ මුළු තැන්ගෙට ගියා ලූණු හොද කරන්න. රාජකාරියට. කවුද නරින්ද්‍රයන්නේ නියර එන්නේ? අවසාලා කවුද? අවසරය සුරන්නරේන්ද්‍රයන්නේ. අහලයා. අනේ වය සමාවිද අනේ සුරන්නරේන්ද්‍රයන්නේ. මේකනම් හෙන බෝරින් රස්සාවක් කප්පා. කිසිම ගැම්මක් නෑ ජීවිතේ ඇදලා යන්නේ. රස්සාව බෝරින් නම් ඇදලා යන්නෙත් නැත්තම් රීබෝරින් කරපන්. එතකොට පොඩ්ඩක් ඇදිල්ල හොඳ වෙයි. මේ වන්ද නරේන්ද්‍රයන්නේ. කපන්න බෙල්ලක් නෑ. කරන්න රාජකාරියක් නෑ. නිකන් උදේ ඉඳන් හැන්ද වෙනකන් අමුඩ පොල්ලක් ගාගෙන මේ මන්නේත් අතේ තියාගෙන මන් නිදි කිරනවා. කිසිම සපක් නෑනේ. අන්න ඒකනේ. දඬුවමක් දෙන්න කෙනෙක් නෑ කියන්නේ බොල. මගේ ප්‍රාන්තේ වැසියෝ දැන් වැරදි කරන්නේ. ඒකයි. බම්බුව තමයි. නෑ සමාවෙන්න. කරන්න නැතුව නෙමේ නරින්ද්‍රයන්නේ. වැරදි කරනවා. අහුවෙන්නේ. උන්ට ටිස්වලට ගෙම දෙන්නේ. ඒකයි. එහෙමද? ඔව්. දැන් එහෙමනම් උඹ මොකද්ද කියන්නේ? රස්සාව එපාද? රස්සාවක් ඕනේ. කරන්න වැඩකුත් ඕනේ. ඇයි බං දැන් ගිය මාසෙත් වැඩ දෙක තුනක්ම ආවනේ උඹට. කොහෙද? ගිය මාසේ එක වැඩක්වත් තිබ්බේ නෑනේ. මොකක් කියන්නේ? ඔව්. ඇයි බං මම ගිය මාසේ අපරාධකාරයෝ කීප දෙනෙකුටම දඬුවම් නියම කළානේ. කොයිසි මට දඬුවම ක්‍රියාත්මක කරන්න නියෝග කොල්ලේ ආවේ නෑයි. වෙන්න බෑනේ. පුරෝහිත මේ මොකද? හැබැයිද බං මේ කියන කතාව? මොකද්ද? මං ගිය මාසේ දඬුවම් කරන්න යොමු කරපු වැරදිකාරයෝ ගාලයට බාර දුන්නේ නැද්ද? ඇයි මචං මං දුන්නේ මතක නෑ.
නැද්ද? නෑ මට දුන්නේ ඇයි බම්බ එක කියන ගමන් ඇගාන්නේ මට අයියෝ ඇයි බන් දුන්නේ 3-4 දෙනෙක්ගෙම දඩුවම් දෙන්න කියලා කොලේ? ඔය ආයෙත් ඇග්ගනවා මොකද දැන් මං කියන්න ඕනේ දුන්න කියන්නද නෑ කියන්නද ෂිට් මෙහෙමයි පුරෝහිත. උඹ අතයට ගානක් කරන් වැරදිකාරයෝ නිදහස් කරනවා නම් ඒ ගත්ත ගානින් ගහලයටත් ගානක් දියන්. නැත්නම් ඔහම ඇස් ගැහුවට ඔකට තේරෙන්නේ නැහැ. thank you සුරන්නරේන්ද්‍රයන්නි. මට ඒ සාත්‍රේ කියලා දුන්නේද? නැත්තම් මම මෙතන ඇහ පොට්ට වෙනකන් ඇස් ගැහුවත් මේ මීහරක තේරුම් ගන්න යකෝ. ඔව් නේද? එහෙමයි. ගාලයෝ සුරන්නරේන්ද්‍රයනි මේ ගෙවල පුරෝහිත තක්කඩිය කුදලගෙන ගිහින් ඇඳුම් උනලා වාහල් කඩ බාල්ක එක කකුල් දෙකෙන් එල්ලලා හීන් නාරං කෝටුවක් කරන් පාරවල් 500ක් ගහලා පැය 6ක් එල්ලලා තියපන්. මේක දඬුවම නියම කොන්නකොටම සිහිනතු වැටුණනේ මේ රබුටු පෙරලගෙනම. සුරන්නරේන්ද්‍රයනි දැන් මොකද කරන්නේ අපේ නීති පොතේ හැටියට සීමුර්ජා වෙලා ඉන්න මිනිහුට දඬුවම් දෙන්න බෑනේ සිහිය එනතුරු යකොඩු උඹ මට වැඩිය හොඳට නීති පොත දන්නවනේ. ඒක තමයි ඌ දන්නව නීතිය. ඔය සිහියාවේ ඔන්න ආපහු දිනතු ගියා නේද? ගහලේවා බටයි මටයි දෙන්නටම වැඩිය හොඳට පුරෝහිතයා මෙතන නීතිය දන්නවා. ඔන්න බලහන් මාස ගානකට ආයේ මේකට සීයේන එකක් නෑ. හරියට හරි. ඔබතුමා කිව්වේ ඇත්ත. දැන් අරන් ගිහින් එල්ලමු. මේ වගේ වයිතින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ.